ඔන්න යාළුවනේ අදත් මම අලුත් බ්ලොග් එකක් අරගෙන ඕගොල්ලන්ට බලමු මොකක්ද කියලා. ගයිස් අද යන්නේ අපි චයිනිස් ස්නැක් ට්‍රයි කරන්න. මේක තියෙන යුනියන් ප්ලේස් එකේ යූ ලයිෆ් තමයි ඒක නම. එතන ෆුඩ් සිටියක් තියෙන යූ ලයිෆ් කියලා චයිනිස් කට්ටිය කරන්නේ. ඒගොල්ලන්ගේ බබල් ටී ෂොප් එකකුත් තියෙන ළඟ එතනම. එතෙන්ට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ඔන්න ගයිස් අපිට ෂොප් එක හම්බුණා. මේ පැත්තට තියෙන්නේ කොම්පඤ්ඤ විදිය ගයිස්. එතකොට අනිත් පැත්ත ටවුන් හෝල් එක. ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා මේ පැත්ත ටවුන් හෝල් එක. මේ ෂොප් එක ගයිස් හරියටම තියෙන්නේ යුනියන් ප්ලේස් එකේ පීසා හට් එකයි ස්පා සුපර් මාකට් එකයි මැද. ඕන්ට ආම පෙනේ. ඕන දැන් අපි යන ෂොප් එකට. තව චුට්ටයි තියෙන්නේ අපි පාර පැනලා ආවේ. මෙතන තියෙන ස්පා සුපර් මාකට් එක. ඔන්න ගයිස් අපි ආව ෂොප් එකට. චයිනා වලට ආවා වගේ හැඟීමක් දැනෙන්නේ. මොකද එන්ට්‍රන්ස් එකේ ඔක්කොම තියෙන්නේ චයිනීස් අකුරු. ඔන්න අපි ආව ඇතුළට ගයිස්. මෙන්න මෙහෙම තමයි මේ ෂොප් එක පේන්නේ. හරිම ලස්සනයි. ගයිස් දකුණු අත පැත්තේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ෆුඩ් සිටි එක. වම් අත පැත්තේ තියෙන්නේ ඒගොල්ලන්ගේ බබල් ටී ෂොප් එක. ගයිස් මෙතෙන්ට චයිනීස් අය තමයි වැඩිපුරම එන්නේ. මොකද ඒගොල්ලොන්ගේ හැමදේම මෙතන තියෙනවා. ලංකාවේ අයත් වෙනවා. වැඩිපුරම එන්නේ චයිනීස් අය. ගිහින් බලමු මේගොල්ලෝ සුපර් මාකට් එකේ මොනවද අපිට ගන්න තියෙන්නේ කියලා. අද මං ආවේ ස්නැක් try කරන්න. බලමු මොනවද අපිට ගන්න පුළුවන් ස්නැක් කියලා. ගිහින් බලමු වටයක්ම ඉස්සලා මොනවද තියෙන්නේ කියලා. ඔන්න ගයිස් ඉස්සරහා තියෙනවා ස්නැක් පුරෝලා. අපි බලමු ගන්න පුළුවන් දේවල් තියෙන්නේ මොනවද කියලා. මෙතන ගොඩ ජාති තියෙනවා ගයිස් පුරවලා හිතාගන්න බැහැ මොකද්ද ගන්න කියලා. බලමු අපිට සෙට් වෙනේවා තිබ්බොත් අපි ගමු. මෙතන තියෙනවා ගයිස් බ්‍රෙඩ් ස්ලයිස් වගේක්. බලමු මොනවාද කියලා. බලමු කයක් අරන් අපි අතට. මේකේ ගයිස් ගහලා තියෙන්නේ බේකන් බ්‍රෙඩ් කියලා. ඒ කියන්නේ ඒ බ්‍රෙඩ් එක උඩට බේකන් දාලා මොන හරි චීස් හරි මොන හරි දාලා මේ නිකන් බේක් කරලා වගේ තියෙන්නේ. අපි ඒකත් ගමු. මෙතන තියෙන ස්නැක් ජාති ගයිස් එච්චර ගාණක් වෙන්නේ නැහැ. මේ ගත්ත එක නම් රුපියල් 300යි. මේකත් දාමු අපි කාට් එකට. බලමු අපි ඊළඟට මොනවාද ගන්නේ කියලා. මෙතන ගයිස් මෙතනක් තියෙනවා ගයිස් පොඩි එක නිකන් සෑන්ඩ්විච් එකක් වගේ. මේකත් 300යි. මේකේ ගයිස් මැද්දට ගයිස් ස්ප්‍රෙඩ් එකක් වගේ ගාලා තියෙන්නේ. මේක ගයිස් කේක් එකක්. මේගොල්ලන්ගේ ලේබල් එක ගහලා තිනවා කේක් කියලා. පේන්නේ නිකන් බ්‍රෙඩ් එකක් වගේ සෑන්ඩ්විච් එකක් වගේ. උනට මේක කේක් එකක් ගයිස්. මේකත් ගමු අපි. ගයිස් මට හම්බුණා තව එකක්. මේක ලාවා මීට් ෆ්ලොස් බ්‍රෙඩ් කියලා ගහලා තියෙන්නේ. මේක රුපියල් 200යි වෙන්නේ. මේකත් අපි ගමු. තව නියම එකක් තියෙනවා ගයිස්. බලමු මේක අරන් මොකක්ද කියලා. ඉස්සෙක් ඇඳලා ඉන්නවා පේනවා. බලමු මේක නම් රුපියල් 100යි කියලා ගහලා තියෙන්නේ. මේක ගයිස් ඉස්සන්ගෙන් හදපු නිකන් බෝල වගේ තියෙන බයිට් එකක් වගේ. මේකත් අපි ගමු බලන්න try කරන්න. මෙතන තියෙනවා ගයිස් හොට් ස්ට්‍රිප් කියලා එකක්. ඒක 150යි. බලමු අපි ඒකත් අරන්. නිකන් මිරිස් දාලා තියෙනවා පේනවා. දුගුරු පාට හැබැයි. බලමු මේක මොන වගේ රහක් තියෙද්ද දන්නේ නැහැ. එකත් ගමු. මේ පැත්තට පොඩ්ඩක් ගිහින් බලමු ඉස්සරහා මොනවද තියෙන්නේ කියලා. මෙතනත් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා ගයිස්. මොනවද දන්නේ නැහැ. මේක බලමු මොකද්ද කියලා. මේකේ ගහලා තියෙනවා ගයිස් egg skin toasted roll කියලා. මොකක් හරි එක් වලින් වගේ තමයි මේක හදලා තියෙන්නේ. මේකත් අපි ගමු බලන්න. මෙතන තියෙන තව කේක් එකක්. මේක නිකන් අපේ ස්පන්ජි වගේ එකක්. මෙතන තියෙන දූරියන් රස තියෙන කේක් එකක්. මෙතන තියෙනවා කලින් ගත්තා වගේම එකක්.
ඕන ගයිස් මෙතන තියෙන වෙනම සෙට් එකක් බලමු මේ මොනවාද කියලා. මෙතන තියෙන හොට් ස්ට්‍රිප් කියලා ගහලා මෙතන ගයිස් තියෙන්නේ ඩක් නෙක් කියලා ගන්න. ඒක තාරා බෙලි. ඒකල මොකක් හරි විදිහට සීසන් කරලා හදලා තින්නේ මේ ස්නැක් එකක් විදිහට. මෙතන තියෙන ගයිස් ඔයාලට පේනවද දන්නේ ස්පයිසි ඩක් ෆීඩ් කියලා. කියන්නේ තාරා කකුල්. ඒවත් ඒ සීසන් කරලා ස්නැක් විදිහට හදපු එකක්. මේක 350ක් වෙනවා ගයිස්. මේවා මම ගන්න නැහැ මොකද මම මේවා කන්න ආසෙ නැහැ එච්චර. බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. මෙතන උඩ තියෙනවා ගයිස් ක්‍රැබ් ස්ටික් කියලා ගහලා තියෙන්නේ ගයිස්. රුපියල් 200 වෙන්නේ. මේකත් අපි ගමු. කකුල් වගෙන් හදන එකක්. මේකත් ගමු. බලමු try කරලා මේක මොන වගේ රහක් තියෙද කියලා. Chinese අය guys ගොඩක් duck feet, chicken feet වගේ දේවල් කනවා. මට සෙට් වෙන්න තියෙන මං ගත්තේ නෑ guys. ඔන්න කලින් තැනටම ආවා. මෙතන තියෙනවා කේක් කියලා ගහලා එකක්. ඒක නිකන් පේන්නේ බටර් කේක් එකක් වගේ. බලමු. ඔව් බටර් කේක් වගේ තමයි මේකත් පේන්නේ. මේකත් අපි ගමු 300යි වෙන්නේ. මේකෙන් එක ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රහක් දන්නේ නැහැ guys. මේකත් ගමු අපි. මෙතන ගහලා තියෙනවා guys chicken feet කියලා. බලමු අතරන මොකක්ද කියලා. chicken feet කිව්වට මේක chicken feet දන්නේ නැහැ. නිකන් ඒ වගේ නෙමෙයි පේන්නේ නිකන් කිම්චි වගේ ලුක් එකක් තියෙන්නේ. බලමු අපි ඊළඟට මොකක්ද ගන්න දෙන්නේ කියලා. මෙතන තියෙනවා guys spicy dry tofu කියලා එකක්. රස ඇති. අපි මේකත් ගමු. ඇත්තටම guys මෙතෙන්ට ආවම නිකන් චයිනා වලට ආවා වගේ දැනෙන්නේ. මොකද මේ හැම දෙයක්ම තියෙන්නේ Chinese වලින් Chinese product. මෙතන guys ඔක්කොම බඩු තියෙන්නේ Chinese කට්ටියට. ඒගොල්ලෝගේ උයන පිහන බඩු සබන් ෂැම්පු හැමදේම තියෙනවා. මම දැනගත්ත විදිහට මේකේ ඕනර් Chinese කෙනෙක්. එයා තමයි මේක මේ ලංකාවේ ඉන්න Chinese අයට මේ සුපර් මාකට් එක දාලා තියෙන්නේ. ඔන්න guys මෙතන තියෙනවා Chinese අයගේ ඩෙසර්ට් එකක්. මේකේ නම මොචි 800ක් වෙනවා. මේ දිගටම තියෙන ඒවා. මේක guys ටිකක් ස්වීට් ඩෙසර්ට් එකක්. ඒ වුණාට ස්වීට් කියවට ගොඩාක්ම ස්වීට් නෑ. ලයිට් ස්වීට් එකක් තියෙන්නේ. රසයි මේක. මෙතන තියෙනවා ඒගොල්ලොන්ගේ ටී. guys මේක 4000ක් වෙනවා මේ ටී බොක්ස් එකක්. ඒගොල්ලොන්ගේ ට්‍රැඩිෂනල් ටී වගේක්. ඔන්න guys අපි තව පැත්තකට මෙතන තනිකරම තියෙන නූඩල්ස් වර්ග. මේ තියෙන එක එක නූඩල්ස්. මේවා 450ක් වෙන්නේ. මේක බීෆ් එකක්. මෙතන උඩක් තියෙනවා තව ඒවා. මේ ඔක්කොම එකම ගණන් යන්නේ. යටත් තියෙනවා. මේවා මේ රාමෙන් වගේ ඒවා නෙමෙයි. මේවා normal flavor තියෙන ඒවා. සැර නැහැ මං හිතන්නේ මේවා. ඔක්කොම 450යි. guys මේගොල්ලන්ගේ ෆ්‍රිජ් එක තියෙනවා. අපි ළඟට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. එතන monster තියෙනවා. තව fruit juice වගේක් තියෙනවා guys. මේ ඔක්කොම Chinese ඒවා guys මෙතන තියෙන්නේ. ගොඩක් බීම ජාති තියෙනවා Chinese වලින්. මිල්ක් තියෙනවා. මෙතන මිල්ක් වගේක් තියෙනවා. මේ තියෙනවා. අපි වෙන දවසක මේ සෙට් එකම try කරලා බලමු. මේ සයිඩ් එකට ආවම මෙතනත් ඒ වගේ juice තමයි තියෙන්නේ. යට තියෙනවා මිල්ක්. මේ තියෙන මිල්ක් මේක 600ක් වෙනවා guys. මේ දිගටම තියෙන ඒවා. ඔන්න guys මෙතන තියෙනවා ලංකාවේ තියෙන හරිස්චන්ද්‍ර වගේ නූඩල්ස් වගේක්. ඒගොල්ලොන්ගේ හරිස්චන්ද්‍ර මේවා ලොකු පැක් තියෙන්නේ මේවා guys. බලමු මේවා මොනවද කීයද කියලා. මෙතන තියෙනවා guys මේ පැක් එකක් 2200 කියලා ගහලා තියෙනවා. ලේබල් එක ගහලා තියෙන්නේ snail rice noodles කියලා. guys මෙතන උඩ තියෙනවා ඔන්න රාමෙන් පැක් එකක්.
5 පැක් එකක්. මේකේ ප්‍රයිස් එක ගහලා තියෙන්නේ 3800යි. සයිඩ් එකේ කොරියන් බැජ් එකකුත් ගහලා තියෙනවා. අපි යම් බලන්න තව මොනවද මේකේ තියෙන්නේ කියලා. මෙතන තියෙනවා guys chips වර්ග. ඔය potato chips ඒවා ගොඩක් flavored ඒවා තියෙනවා. බලමු මොනවද ළඟට ගිහින් මොනවද මේවා කියලා. මෙතන තියෙනවා potato chip එකක් cucumber flavor. මෙතන තියෙන එක guys ඒකත් potato chip එකක් tomato flavor. තව ගොඩක් ಜಾති මෙතන තියෙනවා guys. ඕල්ට පේනවා. guys මෙතන තියෙනවා sushi හදන sheet එක ගන්න. මේ තියෙන sheet එක 1200ක් වෙනවා මේ sheet එක. ඒකෙන් සෑහෙන්න ගොඩක් හදන්න පුළුවන් guys. ඒත් එක්ක මෙතන තියෙනවා sushi අර උතන bamboo sheet එක. ඒකත් මෙතන ඒක නම් 400යි guys. sushi ආවේ guys Japan වලින්. Japanese කෑමක් sushi කියන්නේ. මෙතන තියෙනවා guys sushi හදන rice එකත් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන rice එක 1500යි. මේ rice එකෙන් තමයි sushi හදන්නේ. sticky rice කියලා තමයි ඒක ගහලා තියෙන්නේ. තව මෙතන ඒගොල්ලොන්ගේ rice වර්ග ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ ඒවා. අපි බලමු D-Fisher එකේ මොනවද තියෙන්නේ කියලා. අපිට පේනවා guys නිකන් බීම පැකට් වගේක් තියෙනවා. මේක මං හිතන්නේ ඔය ලංකාවේ තියෙන ice packet කියන වගේ જાතියක්. ඒක D-Fisher කරලා තියෙන්නේ. ඒකත් අපි පස්සේ try කරලා බලමු මොනවද කියලා. ඔන්න guys මම ගත්ත ටික තමයි මේ තියෙන්නේ. යමු අපි පොඩ්ඩක් ඉස්සරහා පැත්තට මොනවද තියෙන බලන්න. guys මෙතන තියෙනවා ලස්සන cute ඩෝල්ලා සෙට් එකක්. මේ ඩෝස්ලා මාර ලස්සනයි guys. detail තියෙන උපරිම කලසේ මාර ලස්සනයි. detail උපරිමටම තියෙනවා guys. මාරම ලස්සනයි. මේගොල්ලෝ ඇඳුම් එහෙම බලමු ගාන. මෙයා වෙනවා 7980ක්. මේ මෙතන ඉන්න කට්ටිය ඔක්කොම නිකන් ඒ ළඟින් යන ගණන් තියෙන guys. මෙතන තව උඩ තියෙනවා ඒගොල්ලොන්ගේ නිකන් ටේබල් ඕනමන්ට් එකක් වගේ. ඒකත් මාර ලස්සනයි guys. ඒක නිකන් 3D paper art work එකක් වගේ එකක්. මේ තියෙන එක. ඒකේ detail තියෙනවා guys සෑහෙන්න. හරි guys අපි යමු cashier එකට. මේ set එකම ගමු අපි. ඔන්න guys මං ගත්ත ටික තමයි මේ තියෙන්නේ. ඔයාලට දැන් පේන්නේ. guys අද මට හම්බුනේ ඔක්කොම double pack කරලා තිබ්බේ. ඒ කියන්නේ දෙක හම්බුණා. මේගොල්ලෝ expire date වලට 15 days වලට කලින් මේ ඔක්කොම double pack කරලා offer එකක් දානවලු. ඔන්න guys මං ගත්ත ඔක්කොම ටික bill කරලා ඉවරයි. ඔන්න guys අපි ඊළඟට යනවා ඒගොල්ලොන්ගේ එහා පැත්තේ තියෙන bubble tea shop එකට. මේකේ නම guys you life bubble tea කියලා තමයි ගහලා තියෙන්නේ. ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන shop එක. මෙතන guys තියෙනවා Chinese noodles ගන්න වෙලෙම කියන කන්න පුළුවන් මෙතනම. ඒක 880ක් වෙන්නේ. මෙතන ගොඩක් ಜಾති තියෙනවා bubble tea. බලමු මෙනු එක මේ තියෙන මෙනු එක ඒගොල්ලන්ගේ. guys මෙතන රුපියල් 600 ඉඳන් 1200 1800 වෙනකන් තියෙනවා. මේගොල්ලන්ගේ guys තව තියෙනවා fresh juice තියෙනවා. ඊට පස්සේ fresh juice වලට yogurt දාලා දෙන set එකක් තියෙනවා. මෙතන ටී වර්ග තියෙනවා guys. ඒ කියන්නේ ice tea වගේ ඒවා. ඒවත් තියෙනවා මෙතන. guys අද මං ගන්න යන්නේ මෙතනින් cheese strawberry කියන එක. ඒක bubble tea එකක් නෙමෙයි. guys එයාලා ඒක හදලා දෙන්නකම් මම මෙතෙන්ට ආවා. මේ තියෙන ඒගොල්ලෝ shop එක. අර ඔයගොල්ලන්ට පේන්නේ එහා පැත්තේ තියෙන food city එක.
ඔන්න ගයිස් මගේ ඩ්‍රින්ක් එක ඔරෙඩි බලමු මේක ෆ්ලේවර් එක මොකක්ද කියලා රස කොහොමද කියලා චීස් ස්ට්‍රෝබරි ජූස් එකක් තමයි මම ගත්තේ ස්මූති එකක් වගේ එක මෙතන තියෙනවා ගයිස් මම ගත්ත ඩ්‍රින්ක් එකයි මම ගත්ත අනිත් කෑම ටික ඔක්කොම මේ ගත්ත ස්නැක් වල රිව්යු එකක් ගයිස් මම ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා මට මෙතෙන් ඉඳන් රිව්යු කරන්න විදිහක් නැහැ මම මේ ටික අනිත් වීඩියෝ එකෙන් අරන් එන්නම් බලමු මේ ස්නැක් වල රහ කොහොමද කියලා මං ගත්තේ ගයිස් චීස් ඇන් ස්ට්‍රෝබරි එක මේකේ දාලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වෙන්නේ ස්ට්‍රෝබරි තියෙනවා චීස් ෆ්ලේවර් එක දාලා තියෙනවා මිල්ක් තියෙනවා තව යට තියෙනවා ජෙලි වගේ කෑලි වගේ බලමු මේක try කරලා ඇත්තටම ගයිස් මාරම රහයි මේක ස්ට්‍රෝබරි ෆ්ලේවර් එකයි චීස් ෆ්ලේවර් එකයි මිල්ක් ෆ්ලේවර් එකයි ඔක්කොම මික්ස් වෙලා ඉන්නේ මාරම රහක් තියෙන්නේ මේක ගයිස් තනියෙන් බොන්න අමාරුයි ඒ තරම් ගොඩක් තියෙනවා මේකේ භාගයක් බොද්දි බඩ පිරෙනවා සෑහෙන්න ඉතින් ගයිස් මේ බ්ලොග් එකේ අවසානට ආවා මම ගත්ත ස්නැක් ටික ඊළඟ බ්ලොග් එකේ ඕන රිවිව් කරන සේරම කොහොමද රහ මොන වගේ රහද තියෙන ටේස්ට් එක කොහොමද කියලා අනිවාර්යෙන්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු යාළුවනේ